අද කතා කරමු ඩිෆ්ලොක් එක ගැන. ඉතින් මම කලින් වීඩියෝස් වලින් එක්ස්ප්ලේන් කරා වගේ ඩිෆරන්ෂල් එකෙන් තමයි මෝටර රථයක වීල්ස් එකිනෙකට වෙනස් වේගවලින් කැරකැවීම සිදු කරන්නේ. විශේෂයෙන්ම බංගුවකදී මෝටර රථය ධාවනයේදී රෝද වෙනස් වේගවලින් කැරකැවීම මෙමගින් සිදුවෙනවා. නමුත් හිතන්න මඩ සහිත ධාවනයට අපහසු ඕෆ් රෝඩ් අවස්ථාවක මෝටර රථයේ ධාවනයේදී හදිසියෙම එක ඩ්‍රයිව් වීල් එකක් මඩේ ස්ටක් වෙලා මේ වගේ එක තැන කැරකැවීම සිදුවන විට මේ මුළු එන්ජින් පවර් එකම යන්නේ මේ ඩ්‍රයිව් වීල් එක කරකවන්න. ඉතින් මේ අසමාන බලබෙදීම නිසා මෝටර රථය මෙවන් අවස්ථාවක ඉදිරියට අරන් යන්න අපහසු වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක තමයි ඩිෆරන්ෂල් ලොක් එක වැදගත් වෙන්නේ. ඉතින් මෝටර රථය ඩිෆ්ලොක් මොඩ් එකට එන්ගේජ් වුණොත් මේ ආකාරයට වම් පස සහ දකුණු පස ඇක්සස් දෙක ලොක් වීම සිදු වෙනවා. ඒ කියන්නේ ඇක්සස් දෙකම එකම වේග වලින් තමයි කැරකෙවීම සිදු වෙන්නේ. ඉතින් LSD එකත් එක ගත්තොත් මේ ඩිෆ්ලොක් එකේදී සම්පූර්ණයෙන්ම ඇක්සස් දෙකම ලොක් කිරීම කරනවා. මේ ආරංචිය අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට. ඉතින් අපිව ෆොලෝ කරලා අපේ වීඩියෝස් බලන අදහස් දක්වන ඔයාලට අපි හිතුවා කා එන්තූසියස් කෙනෙක්ට ගැලපෙනම වටිනා දෙයක් ගිව් අවේ කරන්න. ඉතින් මේ ගැන ඉදිරි වීඩියෝ වලින් වැඩි විස්තර අරන් එන්න. ඉතින් ඊට කලින් 50,000 followers අපේ ඊළඟ achievement එකට reach කරන්න අපිව follow කරගෙන යන්න.